අයිබෝන් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා පළවෙනින්ම. අද සංකලන අපේ පළවෙනි වැඩසටහන. ඒ නිසා මේකේ යම් තාක්ෂණික අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන අපි පළවෙනින්ම ඔබගෙන් සමාව ඉල්ලනවා. මේ channel එක පිළිබඳව යම් පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ. මොකද හේතුව මේ පළවෙනි වැඩසටහන නිසා. අපි මේ සංකලන channel එකේ අරමුණ තමයි බුද්ධිය බලප ගැන්වීම. ඒ සඳහා අපි ශේෂ්ත්‍රයන් ගණනාවක් ආවරණය කරනවා. ඒ තමයි ලංකාවේ දේශපාලනය, ආර්ථිකය, සමාජ හා සංස්කෘතික ශේෂ්ත්‍රයන් තුළ සිදුවෙන වෙනස්කම් නැත්නම් අලුත් සිදුවීම් පිළිබඳව අපි කතා බහ කරනවා. ඒ කතා බහ කරන්නේ අපි විශ්ලේෂණාත්මකව අපේ අදහස් ඉදිරිපත් කරනවා. ඔබට පුළුවන් ඒ අදහස් වලට එකඟ නම් අපිත් එක්ක එකතු වෙලා, එකඟ නැතත් අපිට යම් අදහසක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි ලංකාව පිළිබඳව ලංකාවේ තිබෙන මේ දේශපාලන සමාජ සංස්කෘත ශේෂ්ත්‍රයන් වගේම ලංකාවට බලපාන ලෝකයේ සිදුවෙන දේශපාලන වෙනස්කම්, සමාජීය වෙනස්කම් සහ සංස්කෘතික වෙනස්කම් පිළිබඳවත් යම් විශ්ලේෂණාත්මක අදහස් ඉදිරිපත් කිරීමක් කරමු. අද අපි ඔබට තෝරගත්තේ පළවෙනියෙන්ම ලෝකයේ දැන් විශාල ආందోලනයකට තුඩු දීලා තියෙන ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 2 වෙනිදා පනවන ලද තීරුබදු පැනවීම පිළිබඳ සාකච්ඡාව මේ ලෝකයේ දැන් විශාල කලබගෑනියකට පත් වෙලා තියෙන මාතෘකාවක්. ඒ පිළිබඳව අපේ යම් විශ්ලේෂණාත්මක අදහස් දැක්වීමක් තමයි අපි අද මේකෙන් ආරම්භ කරන්න උත්සාහ කරන්නේ. මේ තීරණය, ට්‍රම්ප්ගේ මේ තීරුබදු පැනවීමේ තීරණය ලෝකය මේ වෙන විට විශාල විදිහට කැළඹීමකට පත් කරලා තියෙනවා. ඔබ දන්නවා. හැමෝම මේක ගැන කතා කරනවා. ඒ වගේම ලංකාවේ අපේ දේශපාලන නිරතව ඉන්න ආණ්ඩු පක්ෂය වේවා, විපක්ෂය වේවා, වෙනත් ආර්ථික විද්‍යාඥයන්, වෙනත් සංවිධාන සහ පුද්ගලයන් මේ ගැන විවිධ අදහස් පළ කරමින් තිබෙනවා. මේ අදහස් පළ කිරීම තුළ අපි දකින පළවෙනි කාරණය තමයි මේ අය මේ ට්‍රම්ප්ගේ බදු පැනවීම පිළිබඳව කතා කරන්නේ. ඒ බදු පැනවීමේ තියෙන අසාධාරණකම, ඒ නිසා මතුවෙන ශ්‍රී ලංකාවට මතුවෙන ආර්ථික අවදානම, එතකොට ඊළඟට ඒ ආර්ථික අවදානමෙන් කොහොමද ශ්‍රී ලංකාව ගැලවෙන්නේ කියන කාරණා. ඉතින් අපි විශ්වාස කරනවා මේ බැලූ බැලමට පෙනෙන මේ මූලික මතු පිටින් පෙනෙන මේ කාරණාවන් වලට එහා ගිහිල්ලා මේ ට්‍රම්ප්ගේ බදු පැනවීම කියන කාරණේ පිටපස්සෙ තියෙන සැබෑ උවමනාව මොකක්ද කියන කාරණේ විශ්ලේෂණය කරගන්නයි අපි පළවෙනිම මේ ලෝකයේ තියෙන මේ බදු පැනවීම, මේ ට්‍රම්ප්ගේ බදු පැනවීම පිළිබඳ ලෝකයේ තියෙන අදහස නැත්නම් ශ්‍රී ලංකාවේ විවිධ අයගේ තියෙන අදහස තමයි මේ බදු පැනවීම ට්‍රම්ප් විසින් කරන්නේ ඇමරිකාව ආරක්ෂා කරගෙන, නැත්නම් ඇමරිකාවේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට, ඇමරිකාවේ නිෂ්පාදකයා නැත්නම් ආයෝජකයා ආරක්ෂා කර ගැනීමට, නැත්නම් ඇමරිකානු නිෂ්පාදන ආරක්ෂා කරගෙන. ඒ කියන්නේ ඇත්තටම ඇමරිකානු ආරක්ෂණවාදයේ සඳහා තමයි මේ බදු පැනවීම කරලා තියෙන්නේ කියන කාරණේ තමයි බොහෝ අය විග්‍රහ කරන්නේ. ඇත්තටම දැන් මේ බදු පැනවීම තුලින් ඇතැම් රටවල් වලට මාස 3ක කාලයකට අත්හිටවලා තියෙනවා. නමුත් ඉදිරියේදී ඒක නැවත ක්‍රියාත්මක වෙන්න නියමිතයි. එතකොට දැන් මේක ක්‍රියාත්මක කළාම ඇමරිකාවේ ආරක්ෂණවාදී පිළිවෙතක් ඇති වෙනවද මේ බදු පැනවීම හරහා කියන එක අපි මුලින්ම විග්‍රහ කරගෙන අපි තේරුම් ගැනීමට අවශ්‍යයි. අපි විශ්වාස කරනවා මේ තීරුබදු වැඩි කිරීමෙන් පළමුවෙන් වෙන කාරණේ තමයි ඇමරිකාවට ඇතුල් වෙන භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා. මොකද හේතුව එවැනි තීරුබදු පැනවීමකට යටත්ව භාණ්ඩ අපනයනය කිරීමට ඇතැම් රටවල් මැලිකමක් දක්වනවා. ඒ නිසා පළමුවෙන් වෙන දේ තමයි ඇමරිකාවට ඇතුල් වෙන භාණ්ඩ ප්‍රමාණය අඩු වෙන එක. ඒ හේතුවෙන් සිදුවන දේ තමයි භාණ්ඩ අඩු වුණ විට සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාත්මකව තියෙන කාරණේ තමයි ඉල්ලුම වැඩි වෙනවා. ඒ අනුව භාණ්ඩවල මිල වැඩි වෙනවා. ඒ අනුව ගත්තහම ට්‍රම්ප්ගේ බදු පැනවීමේ තියෙන එක අවාසිදායක තත්ත්වයක් තමයි ආර්ථිකයට වෙනත් රටවලින් එන භාණ්ඩවල මිල ඉහළ යාම සහ භාණ්ඩ හිඟකම කියන එක ආර්ථිකයේ, ඇමරිකන් ආර්ථිකය තුළ මතුවෙන මූලිකම අවාසිදායක තත්ත්වය. ඊට පස්සේ
ඒ ආරක්ෂණවාදී පිළිවෙතක් අනුගමනය කිරීමටයි මේ බදු පැනවීම කරේ කියලා කියන පිරිස විශ්වාස කරනවා. ඇමරිකාවේ ඇතැම් පිරිස් පවා විශ්වාස කරනවා මේ නිසාම හිඟවන භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ඇමරිකාවේ සිටින ආයෝජකයන් නැත්නම් නිෂ්පාදකයන් තමන්ගේ ආයෝජන ඒ සඳහා යොමු කරමින් මේ භාණ්ඩ නිෂ්පාදනයකට අතගහයි. අපේ විශ්ලේෂණය තමයි ඇමරිකාව වගේ රටක් දැනට වෙනත් රටවලින් ගෙනෙන භාණ්ඩ ඇමරිකාව තුළ නිෂ්පාදනය කිරීමට අතගැසුවොත් ඒ භාණ්ඩවල මිල වැඩි වෙනවා. හේතුව තමයි ඇමරිකාවේ භාණ්ඩ නිෂ්පාදනයට යන පිරිවැය කියන එක. නැත්නම් ඒකට තියෙන විවිධ ශේෂ්ඨයන් විශේෂයෙන් ශ්‍රමයට ගෙවන මුදල්, ඉලෙක්ට්‍රිසිටි වලට ගෙවන මුදල්, ඒ කියන ආදී නොයෙකුත් පිරිවැය සලකලා බැලුවොත් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී ඇමරිකාව තුළ ඒ භාණ්ඩයේ මිල අනෙක් වෙන රටවලින් ඇමරිකාවට ගෙනල්ලා අලෙවි කරන්න පුළුවන් මිලට වඩා වැඩි මිලක් යොදන්න වෙනවා. ඒ නිසා විශේෂයෙන් ආයෝජකයෝ ඇමරිකාව තුළ ඉන්න සහ වෙනත් නිෂ්පාදකයෝ මේ වැඩේට අතගහයිද කියන කාරණය බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා අපි විශ්වාස කරන විදිහට මේ බදු පැනවීමෙන් අලුත් ආයෝජන හෝ අලුත් නිෂ්පාදන ඇමරිකාව තුළ වර්ධනය වීමක් සිදු වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ නිෂ්පාදනයන් වලට යන පිරිවැය වැඩි නිසා ඒවට ආයෝජකයා අතගහන්නේ නැහැ. එහෙමනම් මේ බදු පැනවීමේදී ආරක්ෂණවාදී පිළිවෙතක් අනුගමනය කරන්නටයි නම් මේ බදු පැනවුවේ. ඒ කියන කාරණේ දුයිත් ඇමරිකාවට අවශ්‍යදායක තත්ත්වයක් තමයි පවතින්නේ. මොකද එහෙම ආයෝජකයන් ඒ වැනි තැනකට ගමන් නොකරන නිසා. මේකෙන් අපිට පැහැදිලි වෙන කතන්දරය තමයි මේ බදු පැනවීම ඇමරිකාවට වාසිදායක තත්ත්වයක් උදා වෙන්නේ නැහැ කියන එක. ආර්ථිකමය වශයෙන්. අනිත් පැත්තෙන් තවත් අවශ්‍යදායක කාරණා කීපයක් තියෙනවා මේ බදු පැනවීම නිසා ඇමරිකාවට වෙන. ඒ තමයි ඒ ආර්ථිකය තුළ සිදුවෙන කාරණය දේශපාලනික තලයට ගමන් කිරීම. මේකෙදී අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ ඇමරිකාව කියන්නේ විශාල වෙළඳපොළක්. ඇමරිකා එක්සත් ජනපදය කියන එක හැදිලා තියෙන්නේ ඇමරිකාවේ ප්‍රාන්ත 50ක් එකතු වෙලා. නැත්නම් ජනපද කියන 50ක් එකතු වෙලා. එකට එකතු වෙලා තමයි මේ හැදිලා තියෙන්නේ. එතකොට ඇමරිකාවේ ප්‍රාන්ත 50 විශාල ප්‍රාන්ත ඒවායේ වෙනම ආර්ථිකයන් තියෙනවා ගොඩනැගිලා. එතකොට ඒ වෙනම ආර්ථිකයන්ගේ එකතුවෙන් තමයි ඇමරිකාවේ මුළු ආදායම නැත්නම් ඇමරිකාවේ ධනවත් භාවය නැත්නම් ඇමරිකාවේ දියුණුව ශාස්ත්‍රීයත්වය ඇති වෙලා තියෙනවා. ඔබට උදාහරණයක් ගත්තොත් අපි ඇමරිකාවේ තියෙන ප්‍රධාන ප්‍රාන්තයක් විදිහට මේ කැලිෆෝනියා ප්‍රාන්තය ඉතාම මේ සුවිශේෂී ප්‍රාන්තයක්. මොකද හේතුව ඇමරිකාවේ මුහුද තියෙන එකම ප්‍රාන්තය, මුහුද ඇතුළත් වෙන එකම ප්‍රාන්තය තමයි කැලිෆෝනියාව. ඒ නිසාම කැලිෆෝනියාව ප්‍රාන්තය තුළ වරායවල් කීපයක් ඉතාම දියුණු වරායවල් හොඳ වරායවල් කීපයක් තිබෙනවා. ඇමරිකාවට ගෙනෙන විදේශ රටවලින් ගෙනෙන භාණ්ඩ වලින් වැඩි ප්‍රමාණයක් මේ වරායවල් හරහා තමයි ඇමරිකාව තුළට එන්නේ. ඒ වගේම මේ වරායවල් ආශ්‍රිතව ඇමරිකාවට බඩුවාම බෙදා හැරීමේ ජාලයක් නැත්නම් මේ විශේෂයෙන් වරාය පදනම් කරගත්තු ආර්ථිකයක් මේ කැලිෆෝනියාවේ විශාල ලෙස නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසාම මේ ලෝකයේ තියෙන 6 වෙනි ආර්ථිකය අයිති කැලිෆෝනියා ප්‍රාන්තයට කියලා මතයක් තියෙනවා. ඒක ඇත්තටම මේ ඒකට සාධාරණ හේතුකුත් තියෙනවා. මෙවැනි ආර්ථිකමය වටාපිටාවක් නිෂ්පාදන මේ බෙදා හැරීමේ සහ නිකුත් වෙළඳාන්සේ ක්‍රියාවන් සිදු වෙන නිසා. ඒ වගේම දැන් එතකොට මේ තීරුබදු පැනවීම මත දැන් භාණ්ඩ පැමිණීම ඇමරිකාවට අඩු වුණොත් නැත්නම් එන හිටියොත් නැත්නම් ඒ ආනයනය කඩා වැටුණොත් සිද්ධ වෙන කාරණේ තමයි මේ වරායවල් ආශ්‍රිතව ගොඩනැගිලා තියෙන ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වෙන එක. ඒ නිසා
වරායවල් ආශ්‍රිත විතරක් නෙමෙයි බෙදා හැරීම ආශ්‍රිත ජාලය ඒ හා ආශ්‍රිතව තිබෙනා වූ රැකියා උත්පාදනය කරන ඒ ජාලය සියල්ලම අඩපණ වෙනවා මේ භාණ්ඩ පැමුණෙන් නැතොත් ඇමරිකාවට මේ වරායවල් හරහා. ඒ නිසා විශාල ආර්ථිකයමය වශයෙන් බලපාන තද බල විදිහට බලපාන ප්‍රාන්තයක් බවට පත් වෙනවා කැලිෆෝනියා ප්‍රාන්තය. දැන් මෙවැනි ප්‍රාන්ත ඇමරිකාවේ මෙවැනි ආර්ථිකයම වශයෙන් යම් අපහසුතාවයන් වලට නැත්නම් යම් අවදානම් තත්ත්වයකට පත් වුණාම මේ ප්‍රාන්තවල ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා විශාල කලබගෑනියක් එන්න පුළුවන්. ප්‍රාන්තය තුළ විවිධ දේශපාලන හැලහැප්පිලිකම් ඇති වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සමහර විට මේ ප්‍රාන්ත තීරණය කරන්නත් පුළුවන් අපිට අපි මේ ස්වාධීනව අපි මේ කටයුතු කරන්න ඕනේ කියලා. එහෙම කරොත් එහෙම විශේෂයෙන් ප්‍රාන්තයක් යෝජනාවක් ඉදිරිපත් කරොත් අපි ඇමරිකා එක්සත් ජනපදයේ කියන එකෙන් වෙන් වෙලා අපේ ප්‍රාන්තය පමණක් අපි ඉදිරියට ගෙනියන්න ඕනේ කියලා යෝජනාවක් ගෙනල්ලා සම්මත කරොත් ඒක ඇමරිකානු දේශපාලනයට ඉතාම අවදානම් සහගත තත්ත්වයක් මතුවෙන්න ඉඩ තියෙනවා. දැනටමත් ඇමරිකාව ඇතුලේ විශාල හැලහැප්පිලිකම් ඇති වී තිබෙනවා, විරෝධයන් මතුවී තිබෙනවා, විවිධ ගිනි තැබීම්, විවිධ කලහකාරී සිදුවීම් ඇති වී තිබෙනවා ඇමරිකාව ඇතුලේ මේ ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය නිසා. මේ අවාසිදායක තත්ත්වය, ඒ කියන්නේ ආර්ථිකමය සහ දේශපාලනයමය අවාසිදායක තත්ත්වයක් ඇති වෙනවා මේ ට්‍රම්ප්ගේ බදු පැනවීම උඩ. එතකොට මේ බදු පැනවීම කොහොමද ඇමරිකානු ආරක්ෂණවාදය සඳහා කරපු බදු පැනවීමක් කියලා අපි හඳුන්වන්නේ? එහෙම කරන්න හැකියාවක් නැහැ. ඒක ඇමරිකාවත් හොඳින්ම දන්නවා. මොකද ඇමරිකාව ඒ කියන්නේ ට්‍රම්ප් ප්‍රමුඛ අධිරාජ්‍යවාදී ඇමරිකානු ධනේශ්වර පන්තිය කිසිසේත්ම මේ අවාසිදායක තත්ත්වයන් ඇමරිකාව තුළ ඇති වෙන්න අවදානම් සාධක තත්ත්වයන් ඇති වෙන්න කිසිසේත්ම ඉඩක් තබන්නේ නැහැ. එහෙමනම් අපිට තියෙන ප්‍රශ්නය මතුවෙන්නේ ඇයි එහෙනම් ට්‍රම්ප් මේ වගේ තීරුබදු පැනවීමක් ලෝකයට ඉදිරිපත් කරලා මුළු ලෝකෙම කලඹන තත්ත්වයකට පත් කරේ කියලා. මෙන්න මෙතන තමයි අපි අපේ විශ්ලේෂණාත්මක අදහස තියෙන්නේ. මේ තීරුබදු පැනවීම පිටුපස ඇමරිකාවේ මේ ට්‍රම්ප්ගේ මේ තීරණය පිටුපස තියෙන්නේ වෙනත් උවමනාවක් නැත්නම් වෙනත් ඉලක්කයක්. ඒක නිසා මේ තිරේ පිටුපස නැත්නම් මේ බදු පැනවීම පිටුපස තියෙන ඇත්ත උවමනාව මොකක්ද කියන කාරණේ තමයි අපි අද විශ්ලේෂණාත්මකව ඔබ හා සමග මේ අදහස බෙදා ගන්න තීරණය කළේ. දැන් මේක ගැන අපි මේ ඇමරිකානු මේ ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම පිළිබඳව ඒ පිටිපස්ස තියෙන සැඟවුණු කතාව පිළිබඳව අපි හොයන්න ඉස්සෙල්ලා අපි ඇමරිකාවේ වෙළඳ ආධිපත්‍යයේ ඉතිහාසය ගැන යම් ප්‍රමාණයකට අදහසක් අපි දැනගෙන ඉන්න ඕනේ. පළවෙනිම ඔබ දන්නවා ඇමරිකාවේ 80 දශකය 1980 දශකය කියන්නේ ඇමරිකාවේ ඉතා බලවත් දශකයක්. උදාහරණයක් විදිහට ඒ වෙනකොට හිටියේ ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්. ඔහු තමයි ඇත්තටම ඔහුගේ විශාල මැදිහත් වීමක් වුණා රුසියානු ඒ රුසියාව බිඳ වැට්වීමේ දේශපාලන සහ ආර්ථිකමය මෙහෙයුම ලෝකේ. ඒක ඉතා බලවත් තත්ත්වයකට මතු වුණා 80 දශකේ. ඔහු බලයට පත් වෙන්නේ 80 දශකේ. ඒ වගේම ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් එවකට ලෝකයේ තිබුණු ඊළඟ බලවත් රාජ්‍ය බවට පත් වෙලා තිබුණු මේ එක්සත් මේ බ්‍රිතාන්‍ය සමග ඒකාබද්ධ වුණා. ඒ වෙනකොට බ්‍රිතාන්‍ය අගමැති වෙලා හිටියේ මාග්‍රට් තැචර් කියන අගමැතිවරිය. අපි දන්නවා මේ ලෝකේ හැමෝම කතා කරපු යකඩ ගැහණි නමකින් ඇය හැඳින්වුවා. ඒ තරම් ඇය ශක්තිමත්, ඒ වගේම තීරණ ගැනීමේදී කම්පාවක් නැතුව තීරණ ගැනීමේ
ශක්තියක් ඇයට තිබුණා. ඒ නිසා ඇයට යකඩ ගැහණිය කියන වෙනත් නමක් පටබැඳිලා තිබුණා. දැන් මේ 80 දශකයේදී එංගලන්තයයි ඇමරිකාවයි එක්කහු වෙලා සහයෝගීතා වෙළඳ ගිවිසුමක් ඇති කරගත්තා. මේ දෙගොල්ලෝ කොහොමද මේ ලෝකය වෙළඳාම පැත්තෙන් බෙදාගන්නේ කියලා. ඒ අනුව ඒගොල්ලෝ යම් සැලසුමක් හැදුවා. වෙළඳ ආධිපත්‍ය ඒගොල්ලන්ගේ අතට ගන්න අවශ්‍ය කරන සැලසුමක් ඒගොල්ලෝ නිර්මාණය කරගත්තා. ඒ නිර්මාණය කරගත්තට පස්සේ ඒගොල්ලෝ ඒ සැලසුම මුළු ලෝකේ පුරාම ව්‍යාප්ත කරා. විශේෂයෙන් ලංකාව, ඒ කියන්නේ දකුණු ආසියානු රටවල්, ඊට පස්සේ අනිකුත් බටහිර රටවල් ඒ සියල්ලටම මේක ව්‍යාප්ත කරා මේ සැලසුම. ඒ අනුව ඒගොල්ලෝ එවකට තිබුණු ලෝක ධනේශ්වරයේ ආධිපත්‍ය, වෙළඳ ආධිපත්‍ය, යුදමය ආධිපත්‍යත් එයාට තිබුණා. වෙළඳ ආධිපත්‍ය ඒගොල්ලෝ අතට ගත්තා. ඒ වෙළඳ ආධිපත්‍ය අතට අරගෙන ඒගොල්ලෝ දශක දෙකක් 80 90 මේ 2020 ගණන් දක්වා ඒ වෙළඳ ආධිපත්‍ය පවත්වාගෙන ගියා. ඒ පවත්වාගෙන යන අතරතුර ලෝකයේ වෙනස්කම් සිදු වුණා. රුසියාව වැටුණට නැවත ආපහු රුසියාව පුටින්ගේ මාර්ගෙන් යම් ප්‍රමාණයකට ඉහළට ආවා. අනිත් පැත්තෙන් චීනය බලවත් ලෙස උඩට ආවා. එතකොට මේ වෙළඳ ආධිපත්‍යයේ යම් කොටස් මේ දෙගොල්ලොත් මේ ලෝකේ ව්‍යාප්ත කරගත්තා. යම් ප්‍රමාණයක් ඒගොල්ලොත් අල්ලගත්තා මේ වෙළඳාම. මේ ලෝකයේ තියෙන ඒ ඇමරිකානු බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් කොටසක් ඒගොල්ලෝ ගලවගත්තා. ඒගොල්ලොන්ගේ උපක්‍රම යොදාගෙන. දැන් මෙන්න මේ අවස්ථාව වෙනකොට ඇමරිකානු ඒ කියන්නේ රොනල්ඩ් රේගන් සහ ටැචර් විසින් ඉදිරිපත් කරලා ලෝකේ පුරා ව්‍යාප්ත කරපු වෙළඳ ආධිපත්‍යයේ ගිවිසුම් ඒවායෙන් ලබාගත් ලාභ රේට්ටුව මේ වන විට නැවතිලා තියෙනවා. ඒ කියන්නේ නැවතිලා කියන්නේ එක සීමාවක නැවතිලා එතනින් එහාට වර්ධනය කරගන්න බැරි තත්ත්වයක් තමයි දැන් ලෝකේ පුරා තියෙන්නේ. මොකද හේතුව අනෙකුත් රටවල් ඒ වෙළඳ ආධිපත්‍ය බිඳ දමමින් ඒ ලෝක වෙළඳ පොළ තුල තමන්ගේ පංගුව ලබා ගැනීමේ කටයුත්තට අත තියලා අවතීර්ණ වෙලා තියෙන නිසා. දැන් මෙන්න මේක තමයි මූලිකම කාරණය. නැවත කොහොමද මේ ලෝකයේ වෙළඳ ආධිපත්‍ය තමන් අතට ලබා ගන්න කියන කාරණේ. ඇමරිකාව ප්‍රමුඛ ලෝක ධනේශ්වර පන්තිය මේක විශේෂයෙන් ඇමරිකාව මේ වෙළඳ ආධිපත්‍ය නැවත ඔවුන් අතට පත් කර ගැනීමට අවශ්‍යයි. මොකද ලාභ රේට්ටුව ඊට වඩා එහා ගෙන යාමේ උවමනාව. මේක තමයි මූලිකම උවමනාව. දැන් මේක කරන්නේ කොහොමද? මේක කරන්න නම් මේ පවතින ලෝක ව්‍යාප්ත වෙළඳ ජාලය අවුල් සහගත කරලා අඩපණ කරලා ඒක ඇතුලේ යම් කලබගෑනියක් ඇති කරලා නැවත අලුත් වෙළඳ ආධිපත්‍යයක් නැත්නම් වෙළඳ ගිවිසුම් ක්‍රමයක් ලෝකයට හඳුන්වලා දීලා ඒකේ ප්‍රමුඛයා ඒකේ ආධිපත්‍ය ඇමරිකාව සතු කර ගැනීම තමයි මේකේ තියෙන මූලිකම උවමනාව. මෙන්න මේ උවමනාව සපුරා ගන්න තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකානු අධිරාජ්‍යවාදී ධනේශ්වර පන්තිය මේ බදු පැනවීම කියන උඩර වැට්ටිය නැත්නම් මුට්ටිය ලෝකයට දමන්නේ. මේකෙදී මූලිකම වෙන්නේ මේ බදු පැනවීම කියන කාරණේ දාපු ගමන්ම ලෝකේ කැළඹෙනවා. දැන්වත් ඔබ දන්න පරිදි ලෝකේ කැළඹිලා තියෙනවා. විවිධ හැම රටක්ම මේක නොකළ යුතු වැඩක් විදිහට සලකලා මේක අසාධාරණ ක්‍රියාවලියක් කියලා සලකලා විශාල විදිහට දෝෂාරෝපණය ඇමරිකාව පැත්තට ධනේශ්වරය පැත්තට යොමු කරමින් ඒකට විරුද්ධව කටයුතු කරමින් ඉන්නවා. දැන් චීනය වගේ රටවල් ඒකට එලිපිට එරෙහි වෙමින් එලිපිට ඒගොල්ලෝ සටනකට බහැලා තියෙනවා. ඒගොල්ලන්ට ඒ තරම් ශක්තිමත් තත්ත්වයක් චීනය තුළ තියෙන නිසා. නමුත් අනිත් රටවල් වලට එවැනි ශක්තිමත් තත්ත්වයක් නැති නිසා ඒගොල්ලෝ දැන් කරන්නේ
ඇමරිකාවට එරෙහිව ඒකාබද්ධව අනිකුත් රටවල් අතර ගිවිසුම් ඇති කරගෙන වෙළඳ ගිවිසුම් ඇති කරගෙන මේ පවතින තත්ත්වය තවදුරටත් ඉස්සරහට ගෙන යන්නට උත්සාහ කරමින් ඉන්නවා. මේකෙදී අපි දැක්කා මේ දැනට ඇමරිකාවට විරුද්ධව යුරෝපා සංගමය සහ ජපානය අතර ගිවිසුමක් ඇති වෙනවා. වෙළඳ ගිවිසුමක්, ඉතා විශාල වෙළඳ ගිවිසුමක්. මිලියන 600ක පමණ ජනතාවක් ඉලක්ක කරගෙන ඒ වෙළඳ ගිවිසුම ඇති වෙන්නේ. එතකොට ඒ වෙලාවේදී මේ EU එකේ යුරෝපා සංගමේ ප්‍රධානියා ඩොනල්ඩ් ටස්ක් කියන මහත්මයා චීනයේ ගිය වෙලාවක කතාවක් කරනවා මේ මෑතකදී. එයා කියනවා චීනය රුසියාව ඇතුළු අනිකුත් දකුණු ආසියානු රටවල් සහ අනිකුත් සියලු රටවල් එකතු වෙලා මේ පවතින වෙළඳ ක්‍රමය නැත්නම් මේ ග්ලෝබල් මේ ට්‍රේඩ් ඕඩර් එක ඒ විදිහටම පවත්වාගෙන යන්නේ ආරක්ෂා කරන්න කටයුතු කළ යුතුයි. ඇමරිකාවට විරුද්ධව අපි ඔක්කොම එකට එකතු විය යුතුයි කියන කාරණය ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඒකෙන් පේනවා දැන් ඇමරිකාවට විරුද්ධව ලෝකේ පුරා රටවල් එකතු වෙමින් වෙනත් ගිවිසුම් ගසමින් ඇමරිකාව තනි කරන්න පුළුවන්ද කියලා උත්සාහයක යෙදෙනවා. ඇත්තටම මේක තමයි ඇමරිකාවට අවශ්‍ය කරලා තිබු මූලික කාරණේ මේ බදු පැනවිල්ලෙන්. හේතුව ට්‍රම්ප් කියන්නේ ධනේශ්වරය ස්ථීරවම දන්නවා මේ බදු පැනවීම නිසා ඇමරිකාවට වාසියක් වෙන්නේ නැහැ. කියන්නේ මූණත කියන්නේ එලි මතු පිටින් බැලුවාම මේක වාසියක් වෙනවා කියලා පෙවුනට වාසියක් වෙන්නේ නැහැ කියන එක ඇමරිකන් අධිරාජ්‍යවාදී ධනේශ්වරය දන්නවා. ඒක දැනගෙන තමයි මේ පැනවුවේ මේ බදු. හේතුව මේ ලෝකයේ වියවුලකට පත් කරලා නැවත සැරයක් අර ලෝක ව්‍යාප්ත වෙළඳ ආධිපත්‍ය ඇමරිකාව සතු කරගන්න. දැන් මේ බදු පැනවීමේ කාරණය ඇමරිකාව තව මාස 6ක් දක්වා ඒකට යන්න ආරිනවා. ඒක කිසි ලෙසකත් ඔවුන් ආපස්සට අකුල ගන්නේ නැහැ. මේ මාස 6 ඇතුළත ලෝකයේ අනිත් රටවල් ඇමරිකාවට විරුද්ධව එකතු වෙලා විවිධ ගිවිසුම් ගසා ගන්නට උත්සාහ කරනවා. ඒක ඇමරිකාව හොඳට දන්නවා. ඒකට ඉඩ ඇරලා තියෙනවා ඇමරිකාව. ඒ ඉඩ අරින අතර ඇමරිකාව මේ 6 මාසය තුළ ඒගොල්ලෝ හදනවා අලුත් ෆ්ලැට්ෆෝම් එකක්. ඒ කියන්නේ වේදිකාවක් ඇමරිකාව ප්‍රමුඛ කරලා ලෝක වෙළඳ ගිවිසුම් වලට ඇතුළත් වීමේ වේදිකාවක් ඒගොල්ලෝ මේ 6 මාසය තුළ අලුත් වේදිකාවක් ගොඩනගනවා. ඒ ගොඩනගලා ඇමරිකාව ඊට පස්සේ ආරාධනා කරනවා ලෝකයේ සියලුම රටවල් වලට ඔන්න අපි නව ලෝක ව්‍යාප්ත වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා වූ පදනමක් නැත්නම් ෆ්ලැට්ෆෝම් එකක් හදලා තියෙනවා. ඒකට ඇතුල් වෙන ඕනෑම රටක් සමග ද්විපාර්ශ්විකව බදු ගිවිසුම් ඇති කරගෙන වෙළඳාම් කිරීමේ කටයුත්ත සිදු කළ හැකියි කියලා. මෙන්න මේ කතාව කිව්වට පස්සේ මේ මාස 6 තුළ ඇමරිකාවට විරුද්ධව ගොඩනැගිලා ඇති වෙන මේ අලුත් සන්දාන ඔක්කොම ක්‍රමයෙන් දිය වෙලා යනවා, බිඳිලා යනවා. හේතුව ඔය හැම රටක්ම කැමති ඇමරිකාව සමග වෙළඳ ගිවිසුම් වලට ඇතුල් වෙන්න. මොකද ඇමරිකාව විශාල වෙළඳ පොළක්. ඒ නිසා මේ සෑම රටක්ම උත්සාහ කරනවා ඇමරිකාවේ ඉදිරිපත් කරපු නව ෆ්ලැට්ෆෝම් එකට වේදිකාවට ඇතුල් වෙලා ඒගොල්ලොත් එක්ක ගිවිසුම් සහගත වෙන්න. මෙන්න මේ අවස්ථාවේදී ඇමරිකාව කරන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ ගිවිසුම් වලට එළඹෙන අයගෙන් පළවෙනි කොටස ඒගොල්ලෝ වෙන් කරගන්නවා ඇමරිකානු හිතවාදී රාජ්‍ය කොටසක්. විශේෂයෙන් දැනටමත් ඇමරිකානු හිතවාදී රාජ්‍ය තිබෙනවා. විශේෂයෙන් ගත්තාම ජපානය ඇමරිකන් හිතවාදී රාජ්‍යයක්. ඇත්තටම ගත්තොත් ඉන්දියාව පවා යම් ප්‍රමාණයකට ඇමරිකානු හිතවාදී රාජ්‍යයක්. ඒ වගේ මේ අලුත් ෆ්ලැට්ෆෝම් එක ඇතුළට එන රටවල් අතරින් පළවෙනි වටේදී ඇමරිකාව තමන්ට හිතවත් ඇමරිකානු හිතවාදී රාජ්‍ය පද්ධතියක්
ගොඩනගා ගන්නවා. ඒ ගොඩනගාගෙන ඊළඟ කාරණේ තමයි ඒ අයත් එක්ක තනි තනියෙන් යුස්ම් වලට ඇවිල්ලා ඒගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම වෙළඳ වාසිය ඇමරිකාව විසින් ලබා දෙනවා. ඒ වගේම අනිත් කණ්ඩායම සමග තනි තනි රටවල් සමග කතා කරලා ඒ අයගේත් අනිත් අයට වඩා යම් ප්‍රමාණයකට අඩු වුණත් ඒ අයත් සමග ද්විපාර්ශ්වික ගනුදෙනුකට ගිහිල්ලා බදු තීරණය කරනවා. හැබැයි මේ පවතින බදු ක්‍රමයට වඩා පොඩ්ඩක් ඒ කියන්නේ දැනට තියෙන බදු ක්‍රමයට වඩා යම් ඉහළ තත්ත්වයක් ඇමරිකාවට වාසිදායක තත්ත්වයක් මතු කරගන්නකම්. මෙන්න මේක තමයි මේ ඇමරිකාවේ තියෙන මූලිකම අරමුණ මේ බදු පැනවීමේ කාරණේ. ඒකෙදි පළවෙනියෙන්ම වෙන්නේ ඇමරිකාව තමන්ට හිතවත් රාජ්‍ය පද්ධතියක් හදා ගන්නවා. ඇමරිකානු හිතවාදී රාජ්‍ය පද්ධතියක්. දෙවනුව මුළු ලෝකයේම තමන් යටතට ගන්නවා. ඒ වෙළඳ ආධිපත්‍යය යටතට ගන්නවා. ද්විපාර්ශ්වික ගිවිසුම් සහගත තත්ත්වයන් ඇතුළේ. මෙන්න මේක තමයි මූලික ඉලක්කය. මේක මේ මතු පිට පේන ඉලක්කයට වඩා විශාල වෙනස් ඉලක්කයක්. ඒ තමයි රොනල්ඩ් රේගන් තැචර් එකතු වී ඇති කරගත්ත වෙළඳ සම්මුතිය වගේ ඒකෙන් එහා යන ඊළඟ ලාභ රේට්ටුව වැඩි කර ගැනීමේ ඊළඟ පියවර තමයි මේ ඊළඟට ඇමරිකාව පය තියෙන ස්ථාන. දැන් ඒක නිසා මේ තීරුබදු පැනවීම කියන කාරණය නිකන් මතු පිටින් බලලා මේක මේ ඇමරිකාවට වාසිදායක ආරක්ෂණවාදී පිළිවෙතකට කරපු එකක් කියලා නිකන් මතු පිටින් බලලා ක්‍රියා කරන්න ගියොත් රටවල් විශාල අමාරුවකට වැටෙනවා. විශේෂයෙන් දැන් මේ ගිවිසුම් ඇතුලේ තාම බලවත් අවාසිදායක තත්ත්වයකටපත් වෙන තුන්වෙනි ලෝකයේ රටවල්. මේ ඇමරිකාව යන ඊළඟ පියවරේදී තුන්වෙනි ලෝක රටවල් වලට ඇමරිකාව විසින් මෙතෙක් නැත්නම් අධිරාජ්‍යවාදීන් විසින් මෙතෙක් ලබා දීලා තිබුණු යම් සහන තිබුණා නම් ඒවා සියල්ල අහෝසි වෙනවා. උදාහරණයක් විදිහට ටැක්ස් ෆ්‍රී එක අහෝසි වෙනවා. ඒ වගේ විවිධ දේවල් අහෝසි වෙනවා. නිකන් දෙන ඒවා අහෝසි කරනවා. අහෝසි කරලා ඒගොල්ලන්ටත් වෙන්නේ තුන්වෙනි ලෝකේ රටක් දියුණු වෙනට අවශ්‍ය නම් ඒගොල්ලෝ ඇමරිකාව සමග සාකච්ඡා කරලා ඇමරිකාවෙන් ඒගොල්ලෝ ඉදිරිපත් කරන කාරණාවල් වලට එකඟ වෙලා ගිවිසුම් සාකච්ඡා තමයි ඒගොල්ලන්ට තමන්ගේ රට දියුණු කර ගන්නට අවශ්‍ය කරන දේවල් හදාගන්න වෙන්නේ. මෙන්න මේකෙදි ශ්‍රී ලංකාවට මොකක් වෙයිද? මේක තමයි අපි විමසා බැලිය යුතු ඊළඟ කාරණය. අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාව වගේ රටකට මේ පනවලා තියෙන බදු දැනට ක්‍රියාත්මක වුණේ නැතත් පනවපු බදු ප්‍රතිශතය 44%ක්. තාම ඉහළ අගයක්. ඒක කිසිසේත්ම සාධාරණ අගයක් නෙමෙයි. මුළු ලෝකෙම කතා කරන ඇමරිකාවේ අය පව කතා කරන මේක ඉතාම සාධාරණ එකයි. හේතුව ශ්‍රී ලංකාව මේ මෑතක් වෙනතුරු ඒ කියන්නේ දැන් බංකොලොත් රාජ්‍යයක්. එතකොට මේ දැන් තමයි යම්තා හුස්ම ගන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට 2028 දී අපි ශ්‍රී ලංකාව විශේෂයෙන් ණය ගෙවීමට සූදානම් විය යුතුයි. මෙන්න මේ වටාපිටාවත් තුළ මේ 44%ක බදු ප්‍රතිශතය සතේ කියලා කියන්නේ තාමත් අසාධාරණයි. සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට කිසිම දෙයක් කරගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැති වෙනවා මෙවැනි තත්ත්වයන් උඩ මේක ක්‍රියාත්මක වුණොත්. නමුත් අපි කියන විදිහට අපි විශ්ලේෂණය කරන්නේ මේක ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි. මේක අර මුට්ටිය දබලා බැලිල්ලක් වගේම ලෝකෙට ශ්‍රී ලංකාවට විශේෂයෙන් මේ කරන්න හදන්නේ ශ්‍රී ලංකාවේ අඹරවල අතේ තියෙන දෙයක් උදුරා ගැනීමේ උපාය මාර්ගය. මේක හරියට අඹරවල කෙනෙක්ගේ අතේ තියෙන දෙයක් උදුර ගන්නවා වගේ වැඩක්. ඒක එහෙම වෙන්නේ ඇයි කියන කාරණය යම් ප්‍රමාණයකට විග්‍රහ කළොත් ශ්‍රී ලංකාව කියලා කියන්නේ තුන්වෙනි ලෝකයේ රටක්. සුවිශේෂී ඇමරිකාවට මේ වගේ රටක යම් දේවල් අත්පත් කරගන්න. ඔබ දන්නවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියට පත් වෙනකොට ඔහු වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරපු ලෝකයේ බිලියනපතියා පළමු බිලියනපති කියන්නේ
පළමු බිලියනපතියා ඉන්නේ ඇමරිකාවේ. ඔහු තමයි ඉලෝන් මාස්ක්. ඔහු තමයි මේ ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණයේදී විශාලම මුදල වියදම් කරපු කෙනා. ඉලෝන් මාස්ක් කෙනා කියන වත්කම, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සුද්ධ වත්කමේ වටිනාකම ඩොලර් බිලියන 342ක් 2025 වසර වෙනකොට. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් කොච්චර විශාල වත්කමක් තියෙන කෙනෙක්ද කියලා. අද ඔහු ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්. දැන් මේ ඉලෝන් මාස්ක් කියන පුද්ගලයාගේ ඊළඟ කාරණේ තමයි දැන් ඇමරිකාවට මෙච්චර කාලයක් තිබුණේ අභ්‍යවකාශ තරණය අභ්‍යවකාශ කටයුතු සඳහා ඇමරිකාවේ තිබුණ එකම ආයතනය තමයි මේ නාසා ආයතනය. නමුත් මේ වෙනකොට ඉලෝන් මාස්ක් ටෙස්ලා කියන කාර් එක නිෂ්පාදනය කරා වගේම මේ වෙනකොට ඔහු අභ්‍යවකාශ යාන නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයට අත ගහලා තියෙනවා. ඒ වගේම අභ්‍යවකාශ සංචාරය කියන ව්‍යාපාරයටත් ඔහු අත ගහලා තියෙනවා. ඒ අනුව ඔහු නිෂ්පාදනය කරන රොකට්. දැන් මේ රොකට් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන මූලිකම ලෝහය, ඒ කියන්නේ අත්‍යවශ්‍යම ලෝහය තමයි ටයිටේනියම් කියන ලෝහය. දැන් ටයිටේනියම් කියන ලෝහය මේ ලෝකයේ ඉතාම ඉහළ මිල වටිනාකමක් තිබෙන ලෝහයක්. මේ ටයිටේනියම් කියන ලෝහය ඒ ලෝහය නිසාර මේ කියන්නේ ඒක ලබා ගන්නේ මේ khනිජ වැලි, ඒ කියන්නේ khනිජ සම්පත්, khනිජ වැලි වලින්, ඒ කියන්නේ khනිජ වලින් තමයි නිස්සාරණය කරලා මේක ලබා ගන්න. විශේෂයෙන් මේ ටයිටේනියම් කියන khනිජය මේ ලෝහය ලබා ගන්න භාවිතා කරන khනිජ වර්ග දෙක තමයි ඉල්මනයිට් සහ රූටයිල් කියන khනිජ දෙක. දැන් මේ ඉල්මනයිට් සහ රූටයිල් කියන khනිජ දෙක ලංකාවේ තා බහුලව තිබෙනවා. විශේෂයෙන් ටයිටේනියම් කියන ලෝහය, ඒ කියන්නේ හොඳම ටයිටේනියම් කියන ඉතාලම මේ කියන්නේ ලෝකේ හොඳම ටයිටේනියම් ලෝහය නිසාරණය කරන්න පුළුවන් khනිජය තියෙන්නේ ලංකාවේ පුල්මුඩේ. ඒක තමයි ඇත්ත කතන්දරය. මේ පුල්මුඩේ මේ khනිජ වැලි තියෙනවා කියලා මුලින්ම හොයාගත්තේ ආනන්ද කුමාරස්වාමි කියලා ශ්‍රී ලංකානු ජාතිකයා. ඔහු උපතින් ප්‍රභූ දෙමළ පවුලකින් ඉපදුනත් ඔහු විශාල සේවයක් ලංකාවට කරා. ඔහු භූ විද්‍යාඥයෙක්. ඔහු තමයි පළවෙනියෙන් හොයාගත්තේ මේ පුල්මුඩේ විරල තීරයේ මේ khනිජ ලවණ තියෙනවා, khනිජ වැලි තියෙනවා කියලා. එතකොට මේ පුල්මුඩේ කියන ඒ khනිජ වැලි නිදියේ 65% තියෙන්නේ ඉල්මනයිට්. ඒ කියන්නේ විශාල තොගයම තියෙන්නේ ඉල්මනයිට්. ඊට අමතරව තිබෙනවා මේ නිලාවිලි ප්‍රදේශයේ මේ ඉල්මනයිට් තියෙනවා. දැන් මූලික කාරණේ තමයි දැන් මේ ඊට අමතරව මම ඔබට විස්තර කරන්නම් මේකේදී ලංකාවේ LTT සංවිධානය බලවත්ව පැවතුණු මේ 80 90 දශකයේ තුල උතුරු නැගෙනහිරේ LTT සංවිධානයට සම්බන්ධ වෙලා හිටපු විද්‍යාඥයෝ විශාල විදිහට කෑ ගැහුවා, හඬ නැගුවා. මේ ඉල්මනයිට් නිදී, ඒ කියන්නේ පුල්මුඩේ තියෙන ඉල්මනයිට් නිදියේ, ඒ කියන්නේ khනිජ වැලි නිදියේ ඉල්මනයිට්, ඒ khනිජ වැලි තොග පිටින් පිටරට පැටවීම වහාම නතර කළ යුතුයි කියලා. හේතුව ඒගොල්ලෝ හොඳින් දැන සිටියා මේ ඉල්මනයිට් ඇතුලේ ටයිටේනියම් කියන ඉතාම වටිනා ලෝහය තියෙනවා කියලා. ඒක තමයි ලෝකේ තියෙන ඉහළම කියන හොඳම ටයිටේනියම් තියෙන්නේ පුල්මුඩේ කියන කාරණේ ඒගොල්ලෝ හොඳින් දැනගෙන හිටියා. ඒ නිසා තමයි ඒගොල්ලෝ ඒකට විරුද්ධ වුනේ. දැන් මේ ඉල්මනයිට් වෙන මේ khනිජ නිදි සහ ජාතික සම්පත් මීට පෙර පැවති හැම ආණ්ඩුවක්ම උත්සාහ කරා විදේශිකයන්ට විකුණා දමන්න, පවරන්න. නමුත් ඒවා යම් ප්‍රමාණයකට එක කාලයකට LTT බලය තිබුණු ප්‍රදේශය තුළ තිබුණු නිසා ඒක කරගන්න බැරුණා. තවත් විවිධ උද්ඝෝෂණ සහ දේවල් නිසා ඒක කරගන්න බැරුණා. නමුත් දැන් මේකට තමයි මේ උත්සාහයක් යොදන්නේ මේ ඇමරිකාව. විශේෂයෙන් මේ ඉල්මනයිට් නිදිය නැත්නම්
කනිජ පුල්මනේ කනිජ වැලි නිදියේ අත්පත් කරගන්නට පුළුවන් යම් ක්‍රමයක් තියෙනවද කියලා හොයා බැලීමත් ඇමරිකාව මේ වෙන විට සිදු කරමින් තියෙනවා. මෙන්න මේ කාරණේ අපි වැදගත් වෙන්නේ මේ අපි කියවනේ මේ අතමෙරිකලා යම් දෙයක් උදුරා ගන්න හදනවා කියලා. ඒකට එක අපි කියන මතයට අපි කියන අදහසට ඒක සනාථ කරන තවත් අදහස් කීපයක් ලංකාවේ විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් මේ දවස්වල කියමින් යනවා. ඔහු තමයි හර්ෂද සිල්වා. ඔහු මොකද්ද කියන්නේ මේ ඇමරිකාව ශ්‍රී ලංකාවට පනවපු බදු ප්‍රතිශතය ගැන. ඔහු කියන ඉතාම අසාධාරණයි. මේක කිසිසේත්ම ආර්ථික විද්‍යාත්මකව අතින් ගත්තොත් මේක කිසිසේත්ම විය නොහැකි දෙයක්. එවැනි දෙයක් ඇමරිකාවට කරන්න බෑ. මොකද හේතුව මේක ආර්ථිකමය විද්‍යාත්මක අතින් ගත්තොත් මේක කිසිසේත්ම සාර්ථක වෙන්නේ නැති බදු පැනවීමක්. නමුත් ට්‍රම්ප් කියන්නේ එහෙම කෙනෙක් තමයි. එතකොට ඔහු යෝජනා කරනවා මම දැක්කා ඔහු සහභාගී වුණ ජනාධිපති අනුර දිසානායක එක්ක තිබුණු සාකච්ඡාවකදී පවා සාහිත්‍ය අමතරව වෙනත් සාකච්ඡාවලදී පවා ඔහු යෝජනා කරපු කාරණාවක් තිබුණා. ඔහුගේ අදහස තමයි මේ ට්‍රම්ප් එක්ක මේ බදු ශ්‍රී ලංකාවට පනවලා තියෙන බදු ප්‍රතිශතය අඩු කරගන්නට ට්‍රම්ප් එක්ක ගනුදෙනු කරන්න ඕන. ට්‍රම්ප් ඇහිලා ගනුදෙනුකාරයෙක්. ට්‍රම්ප් ඇහිලා ට්‍රාන්සැක්ෂන්. ඔව් කියන්නේ මේක ඇහිලා මේ බදු ප්‍රතිපත්තිය විසඳ ගන්න පුළුවන් කාරණේ තමයි ට්‍රාන්සැක්ෂන්. ට්‍රාන්සැක්ෂන් කියන්නේ හුවමාරු ගනුදෙනුවක්. ඔයා මොන හරි මට දෙනවා මම ඔයාට මොන හරි දෙනවා. මෙන්න මේ කියන ගනුදෙනුව උඩ විතරමයි මේ බදු වලට සහනයක් ලබා ගන්න පුළුවන් කියලා මේ හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා කියනවා විපක්ෂ මන්ත්‍රීවරයා. ඒක හරි. ඔහු කියන එක හරි. අපි කියන්නේත් ඒක තමයි. මේක අතමිරිකලා යම් දෙයක් උදුරා ගන්න හදන උත්සාහය. හැබැයි හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා මේක පොසිටිව් පැත්තෙන් ඒ කියන්නේ මේක මෙහෙම කරලා අපි නිදහස් වෙන එක හොඳයි කියන පැත්තේ තමයි එයා ඉන්නේ. මොකද එයා දේශපාලනය කරපු ඒ ඉතිහාසය තුළ ඒ ධනේශ්වර පන්ති නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය දැනට සමගි ජන බලවේගය මේ ඔක්කොම මේ දේශීය සම්පත් විදේශිකයන්ට හෝ දේශීයයන්ට විකුණලා ඒවැන් ජීවත් වෙන්න ඕනේ කියන තියරිය නැත්නම් ඒ මතවාදී ගොඩනගපු අය. ඒ නිසා ඒගොල්ලන්ට ඒක තමයි මූලිකවම මතුවෙන කාරණේ විසඳුම. ඒක නිසා එයාගේ පැත්තෙන් ඒක හරි. එතකොට ට්‍රම්ප්ගේ හරියට කසකාරයෙක් වගේ තමයි හර්ෂද සිල්වාගේ ප්‍රකාශය. කියන්නේ ට්‍රම්ප් කියන්න ඕන එක ට්‍රම්ප් කියන්නේ ඉස්සල්ලා කසකාරයා ඇවිල්ලා කියනවා මෙන්න මේක තමයි වෙන්නේ කියලා. දැන් ශ්‍රී ලංකා අපිට තියෙන ප්‍රශ්නේ මේ දැන් ඇති වෙලා තියෙන ආණ්ඩුව ජාතික සම්පත් සුරකින ආණ්ඩුවක්. ජාතික සම්පත් සුරකීම සඳහා ප්‍රතිඥා දීලා බලයට ආපු ආණ්ඩුවක්. එහෙමනම් මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ මේ ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය බදු පැනවීම කියන කාරණය මතු පිටින් බලන්නේ නැතුව ඒක ගැන ඉතා ගැඹුරින් කල්පනා කරලා ඒකට විකල්ප හොයන ආර්ථිකමය විකල්ප හොයමින් ලෝකයේ වෙන ගමනකට යන අතර මේ ජාතික සම්පත් දැහැ ගැනීමට කැසකවන මේ උප්පර වැට්ටියට මේ ට්‍රම්ප්ගේ නැත්නම් ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ වමනාවට ඒ උගුලට අහු වෙන්නේ නැතුව කොහොමද ආර්ථිකය ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් හසුරවගෙන මේ ජාතික සම්පතුත් ආරක්ෂා කරගෙන කොහොමද යන්නේ කියන කාරණේ අපිට මේ ආණ්ඩුව ඊටම සැලකිලිමත් ලෙස සොයා බැලිය යුතුයි. ඒකට පිළියමක් යෙදිය යුතුයි. මෙන්න මේක තමයි අපේ මූලික විශ්ලේෂණය මේ කාරණේදී. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය අපි සාරාංශ කරොත් ඒක ඇවිල්ලා ඇත්තටම වෙන එකක් නෙමෙයි. ඒක ලෝකේ කලබවන්න දාපු උපරවැට්ටියක්. කැළඹෙන්න දැම්මේ ඇමරිකානු ආධිපත්‍ය නැවත ලෝකයේ වෙළඳ ආධිපත්‍ය ඇමරිකාව අතට ගන්න. ඊළඟ කාරණය ලෝකයේ ඒගොල්ලොන්ට පක්ෂව රාජ්‍යන් ගණනාවක් එක්ව කරගන්න. අනිත් පැත්තෙන්
ලෝකයේ වෙළඳ ආධිපත්‍ය තමන්ගේ අතට ගන්න. ඊළඟ කාරණය තුන්වෙනි ලෝකයේ රටවල් වල තිබෙන දේශීය සම්පත්, ජාතික සම්පත් ඇමරිකාවට අවශ්‍ය පරිදි හසුරුවන්න නැත්නම් ලබා ගන්න නැත්නම් අත්පත් කරගන්න. මෙන්න මේ කියන කාරණා ටික තමයි මේ ඇමරිකානු ට්‍රම්ප්ගේ පොදු ප්‍රතිපත්තිය පිටිපස්සේ තියෙන සංගවුණු කාරණා. ඒ නිසා අපේ විශ්ලේෂණය එකයි. මේ ගැන ඔබට යම් අදහසක් තිබෙනවා නම් අපිට සම්බන්ධ වෙලා අපිට කමෙන්ට් කරන්න මේ කාරණේ දිහා බලලා. ඒ වගේම අපි ඊළඟටත් අපි මෙවැනිම වැඩසටහනකින් හමු වෙමු. විශ්ලේෂණාත්මක වැඩසටහනකින්. එතකන් ඔබට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි